අසත්පුරුෂ ඇසුරු කරොත් පින්වතුනි දකින්න ලැබෙන්නේ අසත්පුරුෂ ඒවා. දන්නෙත් නෑ අපි. අපි ඒවට ආස කරන්න පටන් අරන්. අසත්පුරුෂ ඇසුරු කරනකොට අහන්න ලැබෙන්නේ අසත්පුරුෂ දේවල්. අපිට තේරෙන්නේ නැහැ අපි ඒවට ආස කරන්න පටන්ගෙන. මං හිතනවා වයෝවෘද්ධ අම්මලා තාත්තලාට වඩා මේක ගොඩාක් වටින්නේ තරුණ දරුවන්ට. දුවේ පුතේ ඇසුර ගැන නම් ගොඩාක් පරිස්සම් වෙන්න. ඇසුර ගැන නම් ගොඩාක් පරිස්සම් වෙන්න. ඇසුර වැළඳිලා විනාශ වුණාට පස්සේ වචන කතා කරලා වැඩක් නැහැ. ඇසුර වැරදිලා විනාශ වෙච්ච කතාමයි මේ සමාජයක් වැඩිපුර රහ කර කර කතා කරන්නේ. අද වුණත් නිවුස් බැලුවොත් තියෙයි. එක දරුවෙක් හරි විනාශ වෙලා. එක්ක බේබද්දෙක් නිසා, එක්ක මොනවා හරි සල්ලාලකමට ඇබ්බැහි චරිතයක් නිසා කොහොම හරි විනාශ වෙලා. අද වුණත් අදරේ වුණත් නිවුස් බැලුවොත් ඔයාලා දකි විනාශ වෙච්ච චරිතයක්. ඉතින් පින්වතුනි ඔයාලා ඔයාලගේ දරුවෝ ගැන පතන්න. මගේ දූට පුතාට නම් ඒ විනාශ වෙන්න එපා. අද මේ බණපදේ අහලා බණපදේ අහන මොහොතේ සාදුකාර දෙන ඔයාලගේ අත්වලින් ඔයාලා දරු පැටවුන්ගේ ඔළුවට අත තියලා ආශිර්වාද කරන්න. මගේ දූට පුතාට අසත්පුරුෂයෝ නම් ඇසුරට ලැබෙන්න එපා. මගේ දූට පුතාට ජීවිතේ තියන තාක් සත්පුරුෂය ඇසුරට ලැබේවා. පතන්න බින්දුනේ. අම්මා තාත්තා දෙන්නෙකුට දරුවෙක් සම්බන්ධයෙන් තියෙන හිතේ පැතුම් අතරේ මං හිතනවා ඊට වඩා පැතුමක් ඕනේ. මගේ දරුවෝ සත්පුරුෂ ඇසුර ලබත්වා අසත්පුරුෂ ඇසුරට නම් වැටෙන්න එපා කියලා පතන්න. මුළු ජීවිතේම රැකේ.